hello. කොහේ යන්න ලෑස්ති වෙනා වගේද කියලා තේරෙනවනේ. කැම්පස් එකෙන් ඕගනයිස් කරලා තියෙන අවුරුදු උත්සවයටයි යන්නේ. මගදීම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන යාළුවෝ බලන් ඇති කියලා හිතාගෙන ගියාට අන්තිමට මට බලන් ඉන්න උනා එයාලා එනකම්. විනාඩි 45කට විතර පස්සේ ඔන්න එක්කෙනෙක් නම් ආවා. අනිත් එක්කෙනා එනකන් ජාන්සස් බල හිටියේ. මේ පින්ක් කලර් ඩ්‍රෙස් එකේ ඉන්න ගර්ල් නම් මාර ලස්සනට ඩාන්ස් කරනවා. මේ තියෙන මම බොන්න ගත්තුවා. ඔන්න ඉතින් තවත් පැය භාගයකට විතර පස්සේ අනිත් එක්කෙනාත් ආවා. අවුරුදු උත්සවයකට ගියාට කිසිම ගේම් එකක් නම් අපි කළේ නෑ හැබැයි. ඒ ඉතින් පොඩි දන්නේ නැද්ද? මෙයාලත් එක්ක හැන්ගවුට් වෙන හම්බුනේ මට මාස් ගානකට පස්සේ ගායිස් ඉතින් එතකොට ඉතින් දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් ඉතින් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ඒ හින්දා ඉතින් ගේම්ස් මුකුත් කරේ නෑ. අපේ මීට් අප් එකක් වගේ තමයි අපි ඒක සෙලිබ්‍රේට් කරේ. මම වෙලාසලින් ගියා ගායිස්. මොකද මට තව ඉවෙන්ට් එකකට යන්න තියෙනවා. මේකප් කරගෙන අවුවේ ඉඳලා පේනවනේ ස්කින් එක ඩල් වෙලා තියෙන හැටි. දැන් ඉතින් අයියෝ ආයි පිම්පල්ස් දාන්න ගනී අප්පා. මම ලෑස්ති වෙනකන් ඉතින් මෙයාට බලන් ඉන්න තමයි තියෙන්නේ. ලොකු මේකප් එකක් නම් කරන්නේ නැහැ. ෆවුන්ඩේෂන් එක චුට්ටයි පේනවනේ. මම විතරක් මේකප් දාලා හරියන්නේ නැහැ. හොඳ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණාම බොයිෆ්‍රෙන්ඩ්ටත් මේකප් කරන්න එපේ. ලෑස්ති වෙලා යන්න හදනකොට මාර වැස්සක් අනේ වැස්සේ. ඔහෙ ගියත් මේ බඩනම් පුරවන්න අමාරුයි. අපි දැන් ඉවෙන්ට් එකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මම මෙතනින් එහාට මොකුත් රෙකෝඩ් කරන්නේ නැහැ. Because that was the worst event I ever went. ඒ නිසා මම ඒ ගැන මොකුත් කතා කරන්න යන්නේ නැහැ. මට නම් දුක මගේ මේකප් එක අපරාධය අනේ ඉක්මනට හොදන්න වෙනවනේ. ඉවෙන්ට් එක ඉවර වෙනකන්වත් හිටියේ නැහැ. දැන් නම් ඉතින් ගෙදර ඉන්නේ. ඉතින් ඔච්චරයි අද vlog එක. එහෙනම් ඉතින් bye.